අචින්තනීය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුගේ හිත පැහැදුනොත් විපාකෝ හෝති අචින්තයෝ ඔහුට සැලසෙන පුණ්‍ය විපාකයද හිතාගත නොහැකිය. ඒක අවස්ථාවක දෙදෙව්ලොවේ අධිපති සක්දෙවිඳානු දෙව්ලොව චාරිකාවක යනවා. සක්දෙවිඳුන්ට දකින්න ලැබුණා වෙනදා දැකලා නැති ඊටාම සොඳුරු විමානයක් ඉර වගේ බැබලි බැබලි තියෙනවා. මාතලීට කිව්වා දෙවිඳු මාතලී රථේ මොහොතකට නවත්තන්න අප වෙනදා නොදුටු විමානයක්. රථයෙන් බැහැලා සක්දෙවිඳු පියවර තිය විමානෙට ලං වෙනකොට සක්දෙවිඳුට පේනවා මේ ඉර වගේ බබලන විමානයේ ඇත්ත ලස්සන. සම්පූර්ණයෙන්ම කහපාටට හුරුයි මේ විමානේ. කහපාට කොඩි උස්සලා, කහපාට වහලක්, කහපාටම පොළව. වටේ පිපිලා තියෙනවා නෙළුම්, ඕලු, කුමුදු ආදී මල්. ඒ ඔක්කොම කහපාට. ලස්සන විමානය. ඒ විමානයේ ඇතුලේ ඉඳලා ලස්සන අප්සරාවියක් එළියට ආවා. ඒ අප්සරාවියගේ ලස්සන තේරෙනවා සක්දෙවිඳු එයාට කතා කරපු වචනින්ම. සක්දෙවිඳු එයාට කතා කළේ බද්දේ කියලා. බද්දේ කියන්නේ මොකද්ද? සුන්දරී කියලා කතා කළා. සක්දෙවිඳු අහනවා සුන්දරී වන්නාතේ සබ්බ දිසා පබහසති ඔබේ සිරුරු පැහැය මේ දස දෙස ආලෝකමත් කරනවා. ගන්ධාතේ සබ්බ දිසා පවායති ඔබේ දිව්‍ය සුවඳ මේ දස දිසාව සුවඳවත් කරනවා. ඒ පින්වත් දෙව්දු මං අහන්නේ මෙයයි. මනුස්ස භූතා කිම කාසි පුඤ්ඤං. මනුස්ස ජීවිතේ ගත කරද්දී ඔයා කරගත්ත පින මොකක්ද? මොකක් ගැන දැවෙමින් අතුනේ? පින ගැන යහුවේ. පින ගැන යහුවේ. පිනේ වටිනාකම දන්නා දෙවියෝ පින ගැන යහුවා. එතකොට ඒ දෙව්දු කියනවා දේවේන්ද්‍රේ මං ඒ කාලේ හිටියේ රජගහ. අපේ ගෙට සමීපයට වෙන්න තිබුණා වාල සංඝහට නමින් චෛත්‍යයක්. බලහල ඇති වාල සංඝහට චෛත්‍යය. අජාසත් රජුරෝ කරපු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා වඩා හිඳවපු සෑය. ඒක විශේෂ සෑය. ඒ සෑරජානන් වහන්සේ ඒ වෙනකොට මේ කාන්තාව හිටපු කාලේ තිබිලා තියෙනවා. එහෙනම් මේ සිද්ධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. අපිට වගේ. අපිත් අද මේ පින් පුරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. ඇයත් පින් පිරුවේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. ඇය ගෙදරින් එළියට එනකොට ගේ ඉස්සරහා වැටකොළු වැලේ වැටකොළු මල් 4ක් පිපිලා තිබ්බා. ඒ වැටකොළු මල් දකින්නකොටම ඇයට